ගොඩක් අය හිතන්නේ ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරාම ඉන්ටර්නෙට් එකේ ඔයාව කාටවත් පේන්නේ නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා බලන දේවල් කාටවත් දැනගන්න විදියක් නෑ කියලා. ඔයත් මෙච්චර කල් හිතන් හිටියේ ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරාම අපි බලන සයිට්ස් කාටවත් පේන්නේ නෑ කියලාද. හැබැයි ඔයා ඉන්කොග්නිටෝ ටැබ් එකෙන් සයිට් එකක් ඕපන් කරද්දි ISP එකට හරි Wi-Fi ඕන කෙනෙක්ට හරි ඔයා බලපු දේවල් දැනගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මේ ඉන්කොග්නිටෝ ටැබ් එක ගැන ඔක්කොම විස්තර කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු ඉන්කොග්නිටෝ ටැබ් එකෙන් කරන්නේ මොනවද කියලා. ඉතින් ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ බ්‍රවුසර් හිස්ටරි එක සේව් කරන්න නැති කරගන්න. ඒ කියන්නේ ඔයා නෝමල් වෙබ් බ්‍රවුසර් එකකින් ගියොත් ඔයාගේ බ්‍රවුසර් එකේ හිස්ටරි එක එයා සේව් කරගන්න ඕනේ. හැබැයි ඉන්කොග්නිටෝ ටැබ් එකෙන් ගියොත් ඒක කරන්නේ නැහැ. ඒ වගේම වෙබ්සයිට් වල කුකීස් ඔයාගේ කම්පියුටර් එකට සේව් කරන්නේ නැහැ. ඒ වගේම ඔයා වෙබ්සයිට් වලට ලොගින් වෙන ඩීටේල්ස් ඉන්කොග්නිටෝ ටැබ් එක මතක තියාගන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්කොග්නිටෝ ටැබ් එකෙන් කරන්නේ ඔයාගේ ෆෝන් එකේ හරි PC එකේ හරි හිස්ටරි හයිඩ් කරන එක විතරයි. ගොඩක් අය හිතන්නේ ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරාම ඉන්ටර්නෙට් එකේ ඔයාව කාටවත් පේන්නේ නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා බලන දේවල් කාටවත් දැනගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒක වැරදි අදහසක්. දැන් අපි ඇත්ත මොකක්ද කියලා බලමු. ඔයා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ මොබයිල් ඩේටා හරහා. එක්කෝ Wi-Fi රවුටර් එක හරහා. මේ දෙකම රන් වෙන්නේ ISP. ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හරහා. ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරත් ISP එකට. ඒ කියන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ට. ඒ වගේම ඔයාගේ ඔෆිස් එකට, ස්කූල් එකට, හෝම් Wi-Fi ඕනර්ට ඔයා විසිට් කරපු වෙබ්සයිට් වල ඩොමේන්ස් දැනගන්න පුළුවන්. ඉතින් ඉන්කොග්නිටෝ ටැබ් එක කියන්නේ ISP එකෙන් හයිඩ් කරන මෝඩ් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා බලන හැම දෙයක්ම ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ට දැනගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ISP එකට සයිට් නේම් දැනගන්න පුළුවන්, ට්‍රැෆික් ටයිමින් දැනගන්න පුළුවන්. හැබැයි ඔයාගේ පාස්වර්ඩ්ස්, මැසේජස්, කන්ටෙන්ට්, ප්‍රයිවට් chats දැනගන්න විදියක් නැහැ. දැන් අපි බලමු Wi-Fi ඕන කෙනෙක් මේක දැනගන්නේ කොහොමද කියලා. ඔයා ඔෆිස් Wi-Fi එකට හරි, ස්කූල් Wi-Fi එකට හරි, ගෙදර Wi-Fi එකට හරි කනෙක්ට් වෙලා ඉන්නවනම් ඔයා ගියපු වෙබ්සයිට් බලන්න පුළුවන්. ඒ වගේ මේ වෙබ්සයිට් වලට ඔයා කවද්ද ඇක්සස් කරේ කියලා බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාගේ Wi-Fi ඕනර්ට බලන්න පුළුවන්. ඉතින් ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සරලවම කිව්වොත් ඉන්කොග්නිටෝ ටැබ් එක කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රයිවසි ටූල් එකක් නෙවෙයි. ඉන්කොග්නිටෝ ටැබ් එක කියන්නේ ලෝකල් හිස්ටරි හයිඩ් කරන මෝඩ් එකක් විතරයි. ඉතින් මේ දේවල් දැක්කම අපිට තේරෙනවා ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරලා ISP එකට හරි Wi-Fi ඕනර්ට හරි කම්ප්ලීට්ලි ඉන්විසිබල් වෙනවා කියන එක මිත් එකක් කියලා. ඉතින් ඒ කියන්නේ ඔයා යන හැම සයිට් එකක්ම කරන හැම වැඩක්ම ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ට හරි Wi-Fi ඕනර්ට හරි දැනගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් ඔයා මේ ගැන කලින් මෙහෙම හිතුවද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්න ඇති මොකක්ද මේ ඉන්කොග්නිටෝ ටැබ් කියන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඉන්කොග්නිටෝ ටැබ් එක ගැන ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් තිබ්බ අදහසත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ තියෙන අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඉන්ටර්නෙට් එකේ තව එක දේවල් ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.